හායි ළමයි. ඔයාගේ ජීවිතේ අන්තිම පහළට වැටිලා ඔයාට ජීවිතේ දැන් ඇති කියලා හිතන තත්ත්වයක ඉන්නවනම් හරි. එහෙම නැත්නම් ආකර්ෂණ නීතිය හරියට වැඩ කරගන්න. ඔයාගේ වයිබ් එක කොහොමද තව වැඩි කරගන්නේ? ඕරා එක කොහොමද වැඩි වෙන්නේ කියලා ඔයාට අහගන්න දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක ටිකටම අහන්න. හොඳද ළමයෝ? ඔයා දන්නවද අපේ වයිබ් එකට විශ්වය හැම වෙලාවෙම ප්‍රතිචාර දක්වනවා. ඔයා මෙහෙම හිතන්නකෝ, ඔයා ගොඩාක් දුකින් පසුතැවීමෙන් බයෙන් කනස්සල්ලෙන් ඉන්නවනම් ඔයාට ආකර්ෂණය වෙන්නේ, ඔයාට ලැබෙන්නේ ඒ වයිබ් එකට සමාන දේවල්. ඔයාට තේරුණාද? ඔයා කැමති දේවල්, ඔයාට මොනවද අවශ්‍ය, ඒ කිසිම දෙයක් විශ්වය දන්නේ නැහැ. විශ්වය තේරුම් ගන්නේ ඔයාගේ වයිබ් එක. ඒකයි හැම වෙලාවෙම මං ඔයාලට කියන්නේ ධනාත්මක සිතුවිලි වලින්, ධනාත්මක ක්‍රියාවෙන් ඔයාව පෝෂණය කරගන්න කියලා. තේරුණාද? ඔයා සතුටින්, සැහැල්ලුවෙන්, ආදරෙන්, සැනසීමෙන්, ඒ වගේ අර ගොඩාක් ඔයා පොසිටිව් වයිබ් වල ඉන්න කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන්ම ලැබෙන්නේ අන්න ඒ පොසිටිව් දේවල් තමා. ඒ කියන්නේ ආදරය, සැනසීම, සතුට ඔයාගේ හිතේ තියෙනකොට තවත් ආකර්ෂණය වෙන්නේ ඒ දේවල් තමා. ඔයාට තේරුණාද? අපි හැම වෙලාවෙම අපේ මනසට, යටි හිතට දාගෙන ඉන්නව නම් මට බෑ, මට හරියන්නේ නැහැ, ඒ දේවල් මට ගැලපෙන්නේ නැහැ, ඒව කරන්න කොහින්ද සල්ලි, ඔය වගේ අර නෙගටිව් දේවල්. එතකොට ඔයාගේ යටි හිත ප්‍රෝග්‍රෑම් වෙන්නේ ඒ විදිහට. ඔයාට තේරෙනවද ළමයෝ? ඉතින් ඔයාට ලැබෙන්නේ අන්න ඒ වගේ දේවල් තමයි එතකොට. ඉතින් මේක අහන්නකෝ, මේ යට හිත කියන්නේත් චූටි බබෙක් වගේ. චූටි බබෙක් කොහොමද හදන්නේ? හොඳ නරක කියලා දීලා එයාව අර හොඳ මනුස්සයෙක් කරලා ගන්න, පොසිටිව් සිතුවිලි වලින් එයා පුරවන්න. අන්න ඒ වගේ දැන් අම්මේ තාත්තෙක් තමන්ගේ දරුවව මොන විදියටද පෝෂණය කරන්න කියලා ඔයා හිතන්නකෝ. අන්න ඒ වගේ තමයි යටි හිතත්. යටි හිතටත් ඔයා දෙන දේවල් තමයි එයා අරගන්නේ, ප්‍රෝග්‍රෑම් කරන්නේ දේවල්. ඒ වුණාට යටි හිත මාර්ගයෙන් තමයි ඔයාට හැම දෙයක්ම ආකර්ෂණය වෙන්නේ. හැම දෙයක්ම ඔයාට ලැබෙන්නේ ඔය යටි හිත ධනාත්මක සිතුවිලි වලින් ප්‍රෝග්‍රෑම් වෙන විදියට. එහෙම නැත්නම් ඔයා ඍණාත්මක මට්ටමේ ඉන්න කෙනෙක් නම් ඔයාට හම්බෙන්නේ ඍණාත්මක දේවල්ම තමයි. හරිද ළමයෝ? අනිත් එක තමයි ඔයා කාගේවත් අනුකරණයක් වෙන්න හදන්න එපා. ඔයා ඔයාම වෙන්න. ඔයා හැම වෙලාවෙම ඔයා සතුට වෙන විදිහේ දේවල්, ඔයා ආස දේවල්, ඔයා මොන වගේ කෙනෙක්ද මේ සමාජයේ වෙන්න ඕනේ, ඔයාට මොන වගේ දේවල්ද කරන්න ඕනේ, ඔයා ඒ දේවල් කරන්න. ඔයාට තේරුණාද? ඔයා තමයි ඔයාගේ ජීවිතේ නිර්මාණය කරගන්න ඕනේ. ඔයාට වටිනා ජීවිතයක් හම්බෙලා තියෙනවා. ඒ ජීවිතය ලස්සනට හැඩ කරගන්න ඕනේ ඔයා. ඔයාට තේරුණාද ළමයෝ? ඔයාට පුළුවන් නම් මෙන්න මේ ඕනම කරදරයක අවස්ථාවකදී, දුකකදී, පීඩනයකදී ඒක දරාගෙන, ඉවසගෙන හැමදේම වෙන්නේ මගේම හොඳට, හැමදේම හරි ගිහින් කියන විශ්වාසයෙන් ඔයාගේ හිත ශක්තිමත් කරගෙන ජීවිතයට මුහුණ දීලා ඉදිරියට එන්න. ඇත්තටම ඒක තරම් ඔයාගේ ජීවිතයට වටිනා තව දෙයක් නැහැ. ඉතින් මේ අහන්නකො ළමයෝ, ඔයා ඒ වගේ ශක්තිමත් නම්, ධනාත්මක නම් ඔයාට ගොඩාක් දේවල් ජීවිතේ දිනා ගන්න පුළුවන්. ඕනෙම තත්යකට ජීවිතේ මුහුණ දෙන්න ශක්තියක් ඔයා ළඟ තියෙනවා. ඒ වගේමයි ඕනම අවස්ථාවකදී පාලනය කරගන්න පුළුවන්කමක් ඔයාට ලැබෙනවා. ඔයාට තේරෙනවද? හද ළමයෝ, තේරුණා නම් තේරුණා කියන්න ඕනේ. බක මුණා වගේ සත්‍ය නැතුව ඉන්නේ නැතුව. හොඳද? ඔයා තව එකක් තමයි ස්තුතිවන්ත වෙන එක. ඔයා දන්නවද? ග්‍රැටිටියුඩ් වෙනවා කියන්නේ
ඔයාගේ හිත ඔයා නිහතමානීකමින් පොරවගෙන ඉන්න කෙනෙක්. ඔයාට ලැබෙන පොඩිම දේටත් ඔයා සතුටු වෙන්න, ඔයා ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ ජීවිතේ මේ තාක් කාලයකට ඔයාට ලැබුණු හැම දෙයකටම ඔයාට නොලබන දේවල් වලට, ඔයාට අහිමි වෙච්ච දේවල් වලට, ඒ කියන්නේ සමහර විට ඔයා ගොඩාක් ආදරෙන් රැකගන්න උත්සාහ ගත්ත දේවල් ඔයාට නැති වෙලා ඇති. එහෙම දේවල් වලට නැති වුණේ ඔයාගේම හොඳට. ඔයාට තේරුණාද? ඒ දේවල් වලට ඔයාට අයිතියක් නැති හින්දා. ඒ හැම දෙයකටම ඔයා ස්තුතිවන්ත වෙන්න. ග්‍රැටිටියුඩ් කරන්න. ඔයා දන්නවද ඔයා ස්තුතිවන්ත වෙනවා කියන්නේ ඔයාට තවත් දේවල් ඔයාට ලැබෙනවා. ආකර්ෂණය වෙනවා. ඔයාට තේරුණාද ළමයෝ? ඒ හින්දා පුරුදු වෙන්න හැමදාකම විශේෂයෙන් උදේ හවස ඔයාට ලැබුණු හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. ඊට අමතරව ඔයාට ඔයාගේ හැම වෙලාවෙම ඔයාගේ මුළු දවසෙම ඔයාට ලැබෙන චූටිම දේටත් පොඩිම දේනුත් ඔයා සතුටු වෙන්න. ඒක සමරන්න. ඔයා හිතන්නකෝ ඔයාට පොඩි ටොපියක් හම්බුණා. චූටි ටොපියක්. ඒත් ඔයා ඒක සතුටින් කන්න. ඒක දුන්න කෙනාට ස්තුති කරන්න. ඔයා ඒක සතුටින් සමරන්න. ඒක රස විඳින්න. ඔයාට තේරෙනවද මං කියන දේ? තේරුණා නම් තේරුණා කියන්න. හඳ මොන ළමයෝ. දැන් ඉතින් ඔලුව වලන්න එපා. තේරුණා කිය මට ඒක පේන්නේ නෑනේ. ඉතින් මේක අහන්නකෝ. විශ්වය ඔයාට හැම වෙලාවෙම කියන්නේ ඔයාට අවශ්‍ය දේවල් ආකර්ෂණය කරගන්න නම්, ඔයාගේ ජීවිතේ ඔයාට අවශ්‍ය විදිහට හදාගන්න නම් ඔයා අනිවාර්යෙන්ම පොසිටිව් සිතුවිලි වලින්, පොසිටිව් ක්‍රියාවෙන් ඔයා සම්පූර්ණ මිනිසෙක් වෙන්න කියලා. දැන් ඔයා හිතන්න එපා අපෝ ඒ මොනවද අපි කොච්චර පොසිටිව් විදියට හිතුවත්, අපි කොච්චර ධනාත්මකව හිතුවත් අපිට ඕන දේවල් අපිට ලැබෙන්නේ නෑනේ. එහෙම හිතන්න එපා. එතකොට ඔයාට හිතෙන්නේ නැති අපේ ගමේ අර ඉන්නේ අර අහවල් එක්කෙනා එයා හොඳ මිනිස්සෙක් එයා කරන දේවල් අපිනේ දන්නේ. කොච්චර අසාධාරණකම් කරනවද, මොන තරම් දේවල් කරන දේත් ඔය හොඳට සල්ලි තියෙන්නේ, හොඳට එයාට වාහන තියෙන කියලා ඔයා හිතනවා ඇති. ඔයා කියනවා ඇති. ඒ වුණාට ඔයා දන්නවද ඒ මිනිස්සයා මේ ඉඳගෙන මේ විඳින ඒ සල්ලි වලින්, අසාධාරණ කම් වලින් තමන්ගේ සතුට හොයාගන්න කෙනා එයාගේ ජීවිතේ, එයාගේ අවසානම කාලේ එයා සෑහෙන්න දුක් විඳින මිනිසෙක් වෙනවා. ඔයා දන්නවද එයාගේ මරණයවත් එයාට සැනසීමක් නැති වෙනවා. ඔයා අපි කියන්නේ කවුරු සමාව දුන්නත් සබදාමෙන් සමාවක් දෙන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒක ඔයා විශ්වාස කරනවා නම් ඔයා ඒ සිතුවිල්ල හිතට ගන්න. ඒගොල්ලෝ කරන අසාධාරණකම් වලින් එයාලා ජීවිතේ කොට ගත්තට ඔයාත් ඒ තත්ත්වයටපත් වෙන්න හදන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාගේ ජීවිතේ අවසාන කාලේ ඔයා කරපු හැම වැරද්දකටම ඔයා විඳවලා තමයි ඔයාගේ ජීවිතේ අවසන් කරන්න වෙන්නේ. ඔයාට තේරෙනවද ළමයෝ? ඉතින් මගේ ලස්සන ළමයෝ, සොබාදාම තියෙන්නේ දඬුවම් දෙන්න විතරක්ම නෙමේ. ඔයාට අවශ්‍ය හැම දෙම ඔයාගේ වයිබ් එක හරහා ඔයාට ලබා දෙන්න සොබාදාමට විශ්වයට පුළුවන්කම තියෙනවා. ඉතින් හාඳ ළමයෝ, ඉතින් මාව අහගෙන හිටියට ඔයාට ගොඩාක් ස්තුතියි. අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකක් බලන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාට කියලා දෙනවා උදේ පාන්දර නැගිටින එකනොත්, දවල් වෙලා නැගිටින එකනොත් ඔයාගේ ජීවිතේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. හරි ඉතින් ඔයාට ගොඩාක් ස්තුතියි. මට ලයික් එකක් දාගෙන, කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. පුළුවන් නම් වීඩියෝ එකේ හරි වැරදි කියලා ෆීඩ්බැක් එකක් දාන්න. ඒක ගොඩාක් වටිනවා. හොඳද ළමයෝ? ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න. හරිද?